අය යාළුවනේ මොකද වෙන්නේ ඉතින් Clash of Clans එකේ පැත්තේ මට ටික දරක් ආවා අපි Clash of Clans යන වීඩියෝ කිරීම වෙනස් වීඩියෝ එකක් කරනවා ඉතින් ගොඩක් කට්ටිය මට කමෙන්ට් කරලා තිබ්බා ඒ වගේ වෝට් කරලා තිබ්බා ගේම් වීඩියෝ ගෙන කියලා ඉතින් මම ඒක ඉතින් බලන් ආවේ ඕකේ එහෙනම් ඉතින් කොල සෙට් එක Clash of Clans ගන්න කට්ටිය ඒ වගේම තමයි නුගාන කට්ටිය සහ ගාන කට්ටිය අතර ලොකු මේ ගත්තම ඉතින් මන් දන්නේ කවුද ගහන්න කවුද ගහන්න නැත්තේ කියලා. හරි කමක් නැහැ නේද? ඉතින් අපි යමු මං ගහපු එකක් බලන්න. ඉස්සෙල්ලාම මේක ප්ලේ කරනවා. මේ ගහපු එකට මම ගහන්නේ. ඒකට නෑ. ඕකේ. ඊළඟට සබස්ක්‍රයිබ් කරන්න. ඒ වගේ බෙල් එකන ක්ලික් කරන්න. කොලොක් කියලා සෙට් එකමු. සබස්ක්‍රයිබ් කරන්න. මතක සබස්ක්‍රයිබ් කරන්න. ඊළඟ ඉතින් යමු කතාවට. හැබැයි මම ගහපු එක මේවා හිතලා ගෝලම් ලව කොලම්ස්ලා ස්පීඩ් මදි පුතා හැබැයි ස්පීඩ් මඩුව ගමන්නේ දැන් හොඳ පාරක් ගන්නවා එකපාරේ ගන්න වන් ෂොට් ගන්නවා එකත් හොඳ මේ එකක් ඉතින් මේ පැත්තෙන් අපිට ගහගෙන ෂාට් ඉවරයි ෂාට් දැම්ම ගමන් ඉවරයි අපි ගොලම් තමයි ඉස්සෙල්ලම යන්නේ හරි දාගත්තා ස්පෙල් එකක් දැම්මා බලමු ස්පෙල් එක සාර්ථක වේද කියලා මේන් කොලම් ගහනවා ඔය වගේ ඩ්‍රැගන් දැම්ම ඩ්‍රැගන් උත් අසාර්ථක වෙනවා කියලා කියන්න බෑ උඩ ගන්න සාර්ථකයි මොකද ඩ්‍රැගන්ට ලොකු ප්‍රහාරයනවා එක දුන්න ඩ්‍රැගන්ට වෙලාවට ඔව් ඩ්‍රැගන් ඉවරයි එදින අපේ ගොලම් විතරයි බලමු ගොලම්ට මොකද වෙන්නේ කියලා ගොලම් ගහයිද ගොලට මොකද බලමු අපි ගෙව්වා ගොලම් සාර්ථකයි වගේ ගොලම් සාර්ථකයි මේ පැත්ත බලද්දි ඉතින් ගොලම් සාර්ථක මදි එන මෙතන එන අපිට ඒ 3 1 2 3 4ක් තියෙනවා දෙලුත් මේවා පටන් ගන්න තියෙන්නේ මේ එහෙම ගොලම්ට යන්න පැත්තට මෙයා ගියේ එකත් ලොකු සාර්ථකත්වයට බලපෑමක් බලමු ඕකේ කොළමුත් ඉවරයි ගාන බලමුනේ තරු දෙකයි ඕකේ ඊළඟට අපි යමු දැන් යන්න දන්නේ ලොකු වැඩකට දැන් මට දන්නේ මට ගහපු එක බලන්න මගේ බේසට ඇටැක් කරලා බලන්න මෙතන මගේ බේස් එක බලමු යා දානවා
ස්පීඩ් දානවා. මේක තියෙනවා මේකටත් ගහනවා. ඒකට සාර්ථක කරනවා. ඒක කොහොමද පෙක්ක ලෙවල් මම හිතන්නේ ලෙවල් 4 පෙක්කේ මෙහෙ දාගන්න නැහැ. ඒ වගේම ඉන්නවා. යා ලෙවල් 1 බැලු ලෙවල් 5 ක්වීන් ඉන්නවා ලෙවල් 5 කින් ඒත් ලෙවල් 5 අය බලමු. යා අපේ අය බලමු. දාසේ බාල ස්පීඩ් එකක් තියෙන හොඳයි. මගේ ස්පීඩ් හොඳයි සුපිරි. අප් කරලා තියෙනවා. ලෙවල් 5 තුනේ අවුලක් නැහැ. ෂේප් ඕකේ. ඔගේ ආතේම ලොකු සාදරනවා අපේ කවුද ලාවා වටන්න ඒත් වටන්න බෑ. පෙක්කල හැම අපේ ආචාරයට කැඩුවා. මෙන්න මේ ආකාරයට 100ක් ගහනවා මගේ බේස් එකට. ඕකේ එහෙනම් ඉතින් අපි දැන් යන්න හදන්නේ ඇටැක් එකට යමු. අපි ඇටැක් පැත්තට ගිහලා බලමු. කතා කරමු මොකද වෙන්නේ කියලා. වැඩක් නැහැ. ඇටැක් එක පැත්තට ගියොත් ඉතින් අපිට මෙන්න මේ වගේ බේස් එකක් බලා ගන්න පුළුවන්. ලෙවල් 2 අපිට හොඳ එකක් බලමු. ඕකේ මේකට හොඳ එකක් සල්ලිමදි. මෙන්න මේකට ගහමු. ඕකේ මේකට ගහමු. ඉස්සෙල්ලා අපි සාර්ථක නැහැ. අනිත් සාර්ථක. ඕකේ මේක ගන්නවා. සාර්ථක විදිහට භාගයක් විතර කුඩු කරන් ආවා. හොඳයි සුපිරි ලකිරි. ඒ බලමු එහෙනම් මේ ගහන්න පුළුවන් වෙයි කියලා. අපේ සල්ලම් එළිය මේකක් දැන්නේ. ඕකේ ඔන්න ඉතින් ওই විදිහට අයිත් අතට ගිහුවා. ඕකේ මොනවා තමයි වැඩි වෙන්නේ. මේක දාන්න ඕන. එහාට තුනක් කියනවා මගේ ඩෙකරේෂන් එක යන්තම් සාර්ථක කරගත්තා. අපි යමු එහෙනම් කෑන් එකේ ඉන්න කට්ටිය පැත්තට. ඕකේ මයි කෑන් එකේ ඉන්නවා මෙන්න මේ වගේ සෙට් එකක්. ඉතින් අපි බලමු මෙන්න මේ වගේ එකක්. යත්ලාට හදාගෙන යන්නේ කෙනෙක්. අපේ ලීඩ් ඉන්නවා. මේ ලීඩ් නම් හරිම සාර්ථක බේස් එකක් තියෙනවා. ඒක ලෙවල් 18. ඒ වගේම එක ලෙවල් 4 එක ලෙවල් 7 එක ලෙවල් 7 ලෙවල් 13 රිසට් ටවර් ලෙවල් 17 ආච් ටවර් ද මල්ටි ආච් ද මල්ටි ආච් ටවර්
ලෙවල් 4 රොස්ටර් ලෙවල් 8 මෙයා ලෙවල් 5 මුටසිරි ලෙවල් 2 saya awulanna supaya kita tawar pindah tawar fisik bisa tawar super bisa tawar ke level 2 air defense level 10 ඒ වගේම cannon recon cannon level 4 but level 5 වලට දාලා දෙනවා සුපිරි එලකිරි හොඳ බේස් එක සුපිරි බේස් එකක් මට ටික කරක් යාවි මේකට යන්න බලමු ඊළඟට ඉන්නවා අපේ මියා level 8 level 4 මේක හොඳයි air defense අපේ කින් level 7 level 6 cannon level 4 research tower level 1 මේක අප් කරගන්න ඕන bomb level grand bomb level 1 අපෝ level 3 level 5 dragon level 1 research level 2 archer level 4 ඒ වගේ තමයි hero hall එක level 2 අපි hero hall එකට දෙනවා hero hall level 2 කියන්නේ තවලක් නෑ ලකී කැට් කෙනෙක් කියන ඔය වගේ මේ ඩෙකරේෂන් එකේ තියෙනවා සුපිරි මෝටාර් ලෙවල් 3 හොඳ යන්නේ ගේම් එකේ පැත්තේ හුලක් නෑ ඕකේ ග්‍රේට් එක ගත්තොත් ඉතින් ග්‍රේට් එක හදාගන්න තමයි ග්‍රේට් එක හදන්න දෙයක්වත් නෑ මට පැත්තට බලන්න වැඩි ගන්න අම්මනේ වෙත් ගන්න ඕකේ ඒකට අපි මේ බම් ගන්නවා තියෙන බලමු අපිට ගන්න තියෙනවා දස් මේ 5000 ගන්න දෙන 60000 තියෙන 3000 තියෙනවා කැරන් ගන්න තියෙනවා ඒ වගේම ටේප්ස් මෙන්න මේක ගන්න තියෙනවා පුළුවන් ඒක ගන්න ඕකේ මේ තමයි මෙතනින් ඕකේ නම් ඉතින් අදට යන වීඩියෝ එකෙන් ඉතින් ආයෙත් අලුත් වීඩියෝ එකක් කරන්න පයින් කමෙන්ට් කරන්න එහෙනම් ඉතින් අපි යනවා බයි බයි සබ්ස්ක්‍රයිබ් කරන්න